පශ්චාත් නන්දිකඩාල් නිදහස සැමරුම් දිනයක් ලෙසින් පමණක් අකණ්ඩව 65 වසරක් සමරනු ලැබුවා වූ නිදහස් දිනය එළඹෙන මොහොත ඉස්මත්තේ සිට අපි ඔබට සැබෑ නිදහස පිළිබඳ මෙනෙහි කරමින් සිටිමු. දේශීය ප්‍රභූ පැලැන්තිය ඉංග්‍රීසීන් සමග සිදු කරගත් යෂ්ටි හුවමාරුවෙන් පසු සංකල්පයක් වශයෙන්වත් අහලගම් 7කින් මෙහාට වැද්ද නොගත් නිදහස කවර කලෙකවත් ප්‍රායෝගික භාවිතයේ අත්හදා නොබැලුණු පසුබිමක තවත් පෙබරවාරි 4 වැනිදාවක් උදා වී ඇත. සැබෑවට නොපවතිනා වූ දෙයක් පවතින බව කියමින් ලෝකෙ වටේ කරක් ගසන රාජපක්ෂ රජීමේ වන්දිබට්ට රක්කමියන්ට යථාර්ථය වසන් කිරීමට නොහැකිය. ශ්‍රී ලාංකික පුරවැසියාට නිදහස පිළිබඳව තිබූ අවසන් අපේක්ෂාවත් පශ්චාත් නන්දිකඩාල් අවධිය තුලදී මේ මහා ජනඝාතක රාජපක්ෂ රජීමය විසින් පරසක්වල ගසමින් තිබෙන බව අපි ඔබට අවධාරණය කරමු. අපි පශ්චාත් නන්දිකඩාල් නිදහස ගැන කතා කරන්නේ එබැවිනි. මහා සිංහලයේ වංශ කතාවට මුවා වී සිටින ජැක්සන් ඇන්තනි ජේ.ආර්.පී. සූර්යපෙරුම සිට පුරාවිද්‍යා චක්‍රවර්ති එල්ලාවල මේදානන්ද හිමි නම දක්වා වූ රෙජීමයේ කක්කුටු රෙජිමේන්තුවේ සන්නද්ධ අංශයට නිදහස පිළිබඳ සැබෑ තතු ජනතාවගෙන් වසන් කරලීමට හැකි වී නැත. මහාචාර්ය නලින්ද සිල්වා වෛද්‍ය ගුණදාස අමරසේකරගේ සිට චම්පික රණවක විමල් වීරවංශ අදාත්‍ය දෙබයයන් දක්වා වූ ජාති මාමකයෝ මොන ජාතියේ කතා කීවත් ගැලූලේ ගංගාවේ වගකීමෙන් නම් ඔවුනට ජාතිත් සමාවක් නම් ලැබෙන්නේ නැත. මන්දයත් 65 වැනි නිදහස් සමරුම එළඹ ඇත්තේ නන්දිකඩාල් කලපුව උතුරා ගැලූ දහස් සංඛ්‍යාත දෙමළ මිනිසුන්ගේ රුධිරය මතින් පමණක් නොව තවමත් ඔවුන් එල්ලිමහන් සිරකඳ උරක සිරගත කරමින් නොනැවති ඔවුන්ගේ අවසාන බිම්මංගල දක්වා මංකොල්ල කමින් සිටින පසුබිමක වන නිසාය. ඒ පමණක් නොව පොදු ජනතාවට තිබූ අවසාන බින්දු මාත්‍ර බලාපොරොත්තුව වූ අධිකරණ පද්ධතියම වලදමා ඒ මත පස් දමමින් සිටින මොහොතක් පසු කරමින් සිටින බැවිනි. ඉදින් අපි ප්‍රශ්න කළ යුතුව ඇත්තේ ලංකාවේ ජනතාවට සැමරීමට නිදහසක් තිබේද යන කාරණාවයි. විකෘති කර ලෙස තර කරගන්නා ලද පාර්ලිමේන්තු බලය යොදා ගනිමින්
මේ රාජපක්ෂ පවුල් පාලනය රට රැගෙන යන්නේ කොතැනටදැයි යන්න විග්‍රහ කරන එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය ලංකාවේ ඉතාලි අධිරාජ්‍යවාදීන්ගේ නිදහස ලැබෙන 65 වෙනි නිදහස් දිනය පාලනය. අතරම අද වෙනකොට බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ලංකාවේ ජනතාවට සමරන්න නිදහසක් තියෙනවද කියන කාරණය. ඒ කියන්නේ මේ රාජපක්ෂ පාලනය බලයට පත්වාට පස්සේ විද්‍යාවත් අවසානවාට පස්සේ අධිසුනීතිය ඉවත් කරලා කියන ලෝකෙට ප්‍රකාශ කරලා පාර්ලිමේන්තුවේ සමන්ත තියෙන බලය පාවිච්චි කරලා අපරාධ විධාන වලට සංශෝධනය කරලා පැය 24කට සීමා වෙලා හිටපු තිබුණු සැකකරු පොලිසිය හදවා ගන්න එක දැන් 48කට දුක් කරලා තියෙනවා. මේක බරපතල ප්‍රශ්නයක්. ලංකාවේ විද්‍යාවක් නැහැ කරන්නක් නැහැ කියලා ආණ්ඩුව ලෝකෙට කියලා විදේශිකයන්ට සංචාරකයන්ට ලංකාව එන්න තියෙන අතරේ මේ විදිහේ බරපතල මර්ධනකාරී පියවර අරගෙන යනවා. ලබන සත්‍ය දෙක වෙනකොට තවත් පනතක් ගේන බලාපොරොත්තු වෙන පස්වාදීන්ට මුල්‍ය ආධාර කරන අය මාර්ගයේ කීව වෙන්නේ. මේවා අවුරුදු නිර්වාචනය කරන්නේ පින්කටේ වලිගම්මත් ඒක පස්වාදීට ආධාර කරලා කියන්න ආන්දර පුළුවන් කමක් තිබෙනවා. ඉතින් මේ තමයි එකසක් අපි දකින්නේ නිදහසේ ස්වභාවය. අනිත් පැත්තේ උතුරු නැගිලේ ජනතාවට පොලිසිය පානක් පත්තු කරන්න බෑ. ඒ අයට තමන්ගේ මලවිය අය සමරණයි කියන්නේ. අනිත් කියන්නේ මනුෂ්‍යත්වයට ගැලපෙන තත්ත්වය. තමන්ගේ ඥාතීන් නියමිත අය සමරන්න තියෙන අයිතිය මේ විදිහට මං කියන්නේ බලාත්කාරයෙන් උල්ලංඝනය කරලා තියෙනවා කියන කාරණය. මං කියන්නේ මුළු බංගුතන්නේ මේක ජනතාව අතිමහත් කීපෙකින් ඉඳලා දකිනවා. ඉතින් කියන්නේ මොනවාරි පරිසරයක් ඇතුළත විරාදීනට ශල්ලි කෝටි ගණන් වියදම් කරලා තමන්ගේ උද්දේශ පාවිච්චි නගගන්න ඉරගමා ගන්න කවුරුහරි මේ රටේ පල්ලි ජනතාව වසල්ලි මේ විදිහට විදහාට කිසිම අර්ථයක් නැහැ කියන දේ අපි කියන්නේ. විදහාට අර්ථයක් ලැබෙන්නේ නැහැ. ජනතාවට අද ජීවත් වෙන්න පුළුවන් කාල දෙන්න. අද ජීවන දේවල් මේ ජීවිතේ තත්ත්වයක් තියෙන්නේ. ආදෝ පාරවල් පිටගාලා. පහරවල් ලක්ෂණ ගන්න. මිනිස්සු ලක්ෂණ කරන්න කියලා පාරවල් ලක්ෂණ කරලා දොස්නේ ලක්ෂණ කරලා මේ තාත්තර විදහාට අර්ථවත් විදහාට ක්‍රමයේ නිසා ලංකාවේ ජනතාව දෙදරස් තුන්වල මුස්ලිම් ජනතාව අපේ බඩගින්න සදා ඉඳාපත් කඩාවැදීම වෙන්නේ මං අනාගතයේ පෙර යල්ලිත් අප ඔහුගෙන් විමසා සිටියේ නිදහසට පෙර එළඹෙන විලාප නැගීම ගැනයි. සකල විද විලාපයන් පිළිබඳ සමාජය දැනුවත් කරන එක්සත් සමාජවාදී පක්ෂයේ නායක සිරිතුංග ජයසූරිය. රටේ නිදහස් දිනේට ඉස්සෙල්ලා දිනේ විලාප දිනයක් විදිහට නම් කරලා තියෙනවා. මේක ඔබ කොයි විදිහටද දකින්නේ? දැන් ඇත්තටම මේකේ මාර්ගයක් තියෙනවා. මේ වචන විලාප නගනවා. මේ වචන විලාප නගනවා. මම ඉස්සෙල්ලා කියන්නේ මේ ඊළඟ බාහිරට විලාප නගනවා. මිනිස්සුන්ගේ අයිතිවාසිකම් අයිනේ විලාප නගනවා. අනිත් පැත්තෙන් අධිකාරියෝ තනි කරන තමන්ගේ අතට ඊළඟ කරගෙන පාර්ලිමේන්තුවේ තියෙන තමන් කියන වැඩිකන්දි පාවිච්චි කරලා අගනීතික ආකාරයක ශ්‍රේෂ්ඨාධිකාරී අධිකාරිවරු ඉවත් කළා. ඉතින් මේ දැක්කේ කියලා තමයි විලාප නගර වෙන මොනවද කරන්න තියෙන්නේ. ඒ නිසා මම මේ රටේ මේ විලාපයේ එක තියෙන කියන එකයි තමයි අදහස. ඒ කියන්නේ ඇත්තටම රටේ සමරන්න නිදහසක් නැහැ කියන එක තමයි ඔබේ අර්ථය. ඔව්. ඇත්තටම මේ රටේ සමරන්න නිදහසක් නැහැ. අපිට තියෙන නිදහස ලබා ගැනීම අරගලයක් ආරම්භ කරන්නයි අපිට තියෙන්නේ.
මේ ඊනියා දේශප්‍රේමී යුද්ධය තුලින් පවත්නා රාජපක්ෂ රෙජීමය ජාතිවාදී සහ යුදවාදී පදනමින් ශක්තිමත්ව සිටින්නේ නිදහස යන සංකල්පයට කවර ප්‍රතිවිපාකත් පත් කරලමින්ද යන්න සඳහන් කරමින් පශ්චාත් නන්දිකඩාල් නිදහස ගැන අදහස් දැක්වූ නව සම සමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අප හමුවේ ගෙන රැපෑයේ මෙවන් විග්‍රහයකි. මේ පසුගිය අවුරුදු 3 සම්බන්ධයෙන් කිව්වොත් මේ ඊනියා දේශප්‍රේමී යුද්ධය තුළින් රජය අතවශ්‍යම සිංහල ජාතිවාදී යුදවාදී පදනමෙන් ශක්තිමත් වෙලා තියෙනවා. ගණේශ්වර රාජ්‍යාන්තරය ඉතාම ප්‍රබල තත්ත්වයට පත් කරගෙන තිබෙනවා. 18 වෙනි වර්ෂ සංශෝධනයෙන් ඒක රාष्ट्रानुकूल භාවයට පත් කරගෙන විදේශ බලවේග ඇමරිකාව, ඉන්දියාව, චීනය වැනි බලවේග සමග සම්දානයන්ට ආරක්ෂක ගිවිසුමට යමින් ප්‍රබල ධනේශ්වර රාජ්‍ය පාලනයක් ඇති කර ගැනීමට කටයුතු කරලා තියෙනවා. ඒ මගින් උතුරේ මිලිටරි ආණ්ඩුවක් ගෙනියන තත්ත්වය උදා වුණා පමණක් නෙවෙයි, දකුණටත් විවිධ විදියට කඩාපැනීමේ මුඛ්‍ය සංඛ්‍යාත්මකම් යටපත් කරමින් ඒ වගේම මේ බලාපොරොත්තු අධ්‍යවේදීන් දේශපාලන නායකයන් මර්ධනය සාධ කරමින් අතුරුදහන් කරමින් මේ බලාපොරොත්තු පැවතුන නිදහසත් ඉවත් කළා. දැන් එක්තරා ඒ අධික ඒකාධිපතිවාදී ගමනකට තමයි මේ රජය ගමන් අරන් තිබෙන්නේ. මේක නිසා මේකට විරුද්ධව පෙනී සිටින බලවේග වලට අපවා මුණ දී ගන්න නොහැකිව කැඩී බිඳී යන තත්ත්වය උදා වෙලා තියෙනවා. ඒ අනුව ඉදිරි කාලයේදී ආණ්ඩුව තුලම ඇති වෙන පිපිරීම් හරහා මේ ආණ්ඩුව බිඳවැටීමේ පිළිවෙතකට නොගියොත් ප්‍රබල නිදහස් අයිමු රටක් හැටියට මේ රට කලක් පවතින ඉඩකඩ තියෙනවා. අපගේ ස්වාමීන් යේසුස් මිස සීසර් නොවන බව සිහිපත් කරලමින් මේ වන විට ඒකාධිපති පාලන ගමනකට මුලපුරා සිටින වත්මන් රාජපක්ෂ රජීමට එරෙහිව සියලුම ක්‍රිස්තියානි දේවස්ථාන විලාප නැගීමේ දිනයක් ලෙස සලකා කටයුතු කරන්නයි ශ්‍රී ලංකා ක්‍රිස්තියානි සභාව හෙවත් ඇංග්ලිකන් සභාවේ කොළඹ දියෝකීසයේ ප්‍රධානී රදගුරු අතිඋතුම් ඩිලෝරාජ් රංජිත් කනක සභේ විසින් නිල නිවේදනයක් මගින් දැනුම් දී තිබුණු බව සියල්ලන්ම දන්නා කරුණකි. නිහඬව සිටීම දෙවිඳුන්ට අවමන් කිරීමක් වන බැවින් සැබෑ කිතුණුවාට එසේ නිහඬව සිටීමට නොහැකි බවත් පෙන්තකොස්ත දිනයේ සිට අපගේ ස්වාමීන් යේසුස් මිස සීසර් නොවන බව කීමට කිතුණු සභාව පුරුදු වී ඇති බවත් සිහිපත් කළ කොළඹ දියෝකීසයේ රදගුරුවරයා පවතින අසාධාරණ ප්‍රචණ්ඩත්වය මුසාවාද හා අසරණකම ඉදිරියේ නිහඬව සිටීමට කිසිවෙකුටත් නොහැකි බව අවධාරණය කර තිබුණේ. මෙම විලාප නැගීමේ ඉතිහාසය කුමක්දැයි මතක් කර දෙන ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න. ඔබට මම පුංචි බාධා කිරීමක් කරනවා. රටේ නිදහස් දිනය සමරන්න සූදානම් වෙනවා හෙට. අද 3 වෙනිදා කතෝලික සභාව විසින් නම් කරලා තියෙනවා විලාප දිනයක් විදියට. මේක ඔබ කොහොමද දකින්නේ?
ඒක හොඳයි මොකද අපි අපේ පක්ෂය හැටියට අගාධ විනයක් හැටියට අපි මේක නම් කළා තිබුණා. ඒ අනුව අපි මේ යෝජනාව කළා මේ අපිට කයිතර කරන අයට මේක අගාධයට මේ රටේ යන දිනයක් හැටියට සැලකමින් කටයුතු කිරීම සඳහා ඒක පිළිබඳ අපේ හඳුනා ගැනීමට ඉදිරියේ අන්නම් කටයුතු දාගන්න කියලා. මම හිතන්නේ මේ විදිහට මේ රටේ යම් බලවේග ඒ අදහසම පිළිගන්නවා නම් ඉතාම වැදගත්. ප්‍රශ්න ධර්ම මාර්ගකාරී රාජ්‍යයට බාරලෙන් අරගෙන ඉන්නේ. දෙමළ ජනතාවගේ නිදහස් පමණක් නෙවෙයි දැන් ආරම්භ කරලා තියෙනවා ඒ ජනතාවගේ නිදහස යටපත් කිරීම සඳහා මුස්ලිම් ජනතාවට විරුද්ධ උද්ඝෝෂණයන් ආරම්භ කරලා තියෙනවා. වැඩ කරන ජනතාවගේ රැස්වීම් කඩාප්පල් කරලා උද්ගේ සම්පි කඩාප්පල් කිරීමේ කටයුතු ඉතා සූක්ෂම ලෙස සැලසුම් කළා කියලා කරගෙන ගියා. විශේෂයෙන්ම ප්‍රබල සමිතියක් මොබැක්ටෝ සංගමයේ අදටපත් කරලා තියෙනවා. මේ නිසා අසවැච්චෙන් මේ නිදහසේ දිනයක් කියලා මේක සම්පන්න වෙන්න බෑ. ඒක ප්‍රොජෙක්ට් මාර්ගයක් විනාශයක් කරා යන ගමනක් පිළිබඳ දිනයක් බවට පත් වෙනවා. ඔබ කියන්නේ ඇත්තටම රටේ සමරන්න නිදහසක් නැහැ කියන එක. නෑ. මේ මාර්ගයන් අතුරුදහන් කිරීම, ආරගැකීම්, මඩගැකීම් ආදී ක්‍රියාමාර්ග වලින් සත්‍ය කතා කරන ජනතාවට ඉදිරිපත් කරන හැම කෙනෙකුටම යටපත් කිරීමට ගන්න ක්‍රියාමාර්ගයක්. ඒ වගේම 18 වෙනි වසර සංසෝධනයට අනතුරුව යන්නේ අග්‍රකාරවරියව බලහත්කාරයෙන් එළවලා සමන්ත කැමති ඡයදාගෙන පිළිෙන පාර්ලිමේන්තුවක නීතිය පවා අවුසිරියන තැනටපත්ලා තියෙන නීතියක් නැති රටක් ඇටියට තමයි අද තියෙන නිසා පිටමෝම ප්‍රබල උත්සාහයක් ලැබිය පිටිපස්සේ වෙනස් කිරීමට ඒකට ජාත්‍යන්තර වශයෙන් උත්සාහ කරන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග වල උපකාරයක් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ඔබ කෙටියෙන්ම කියනවා නම් ඔබේ අර්ථයත් එක්ක හැංගෙන්නේ මේ ඒකාධිපතිත්වය කරා යන ගමනක්ද? ඔව් නිකන් ඒකාධිපතිත්වයක් නේ පැකිස්තානයේ ජාතිවාදී ආගම්වාදී දෙකට සුළු ආගමිකයන් සුළු ජාති යටපත් කරමින් යන්නා වූ ක්‍රියාමාර්ගයන් තමයි තියෙන්නේ. දැන් උදාහරණයක් වශයෙන් මුස්ලිම්ගේ වෙළඳාම් කඩාකප්පල් කිරීමට වෙළඳාම් ඒ වෙළඳ පුළුවන් යන්නේ පාර්ලිමේන්තු උද්ඝෝෂණයක් ගෙනියනවා නිදැයි. ඒ පොදු බල සේනාව කියන අය ජනාධිපති මණ්ඩලයේ කැඳවලා පැය දෙකක් සාකච්ඡා කරනවා. මේකෙන් දෙන්නේ උන්ට අඥා මනිමැටියක් දෙනවා මේ ක්‍රියාමාර්ග කරගෙන යනවා. මේ විදිහට මේවා තිබුණේ ජර්මනියේ පොතවල ඒකට ඉතාලියේ පාකිස්තානයේ දෙපිටාකුවේ මේකට පාකිස්තානයේ නැතුණත් පාකිස්තානයේ පක්ෂම් පාස් කරගෙන මේ රාජ්‍යය ඉලක්ක බව අපිට පිළිගන්න. ඒ කියන්නේ ඔබ කියන්නේ රටේ වර්තමාන තත්ත්වය මෙසේ තිබියදී රජය මාධ්‍ය දර්ශනයක් සඳහා මාධ්‍ය සංදර්ශනයක් සඳහා පවත්වන නිදහස් දිනයක් පමණයි කියන එක. හිට්ලර් ජර්මන් ජනතාවගේ නිදහස කැමරුවා. ජර්මන් ආර්ය මානසිකයන්ගේ නිදහස ගැන කතා කළා. ඒහා සමානව තමයි අද මේ නිදහස් සමරන්නේ. මේක ජනතාවට විශේෂ වැඩ කරන ජනතාවට කියන්නේ මේ අවදානම් තත්ත්වය ගැන හරි අවබෝධයක් ඇතුව තමන්ගේ සම්සංවිධාන සකස් කරමින් ප්‍රජාතන්ත්‍රවාදී නිදහස වෙනුවෙන් සහ තමන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කිරීමට පුළුල් ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා අපි සමග එකතු වෙන්න කියලා තමයි කියන්නේ. විපක්ෂයේ විරෝධය හැටියට අපි ඒකාබද්ධ උද්‍යෝග ක්‍රියාවලියක් කරගෙන යනවා. ඒවා සාර්ථක කරගන්න ඉදිරියට ගිහිල්ලා මේකට මුහුණ දෙන්න අපි සමග එකතු වෙන්න කියන එක තමයි මට කියන්නේ. සැබැවින්ම නම් සැබෑ නිදහස දිනා ගැනීම සඳහා සියල්ලන්ම එක කඳවුරකට රොද බැඳිය යුතුයයි ඔහු පවසනාදේ යථාර්ථයක් බවට පත් කළ යුතුය. මේ මොහොතේ රාජපක්ෂ බන්දුන්ගේ රාජාණ්ඩුව මට්ටු කළ හැක්කේ
එලෙසින්ම පමණකි. බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් නාම මාත්‍රිකව ලැබුණේ වුව එය දෙමළ ජනතාවගේ ජීවත්වීමේ අවම අයිතියත් පැහැර ගැනීම සලකුණු කළ බැවින් පශ්චාත් නන්දිකඩාල් නිදහස වූ කලි දෙමළ ජනතාවට කුමන හැඟීමක් ගෙන දෙන විකෘතිකර විකාරයක්ද? දෙමළ ජනතා ජාතික පෙරමුණේ නායක ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් එකී අතීතයේ සිට වර්තමානයට අප කැඳවන්නේ මෙලෙසිනි. බ්‍රිටිෂ් රාජ්‍ය ලංකාව ඉඳලා පිටත් වුණ දවස ඉඳලා අද වෙනතුරු දෙමළ ජනතාව ලංකාවේ නිදහස් දිනය දකින්නේ ඇත්ත වශයෙන්ම දෙමළ ජනතාව බොහෝ විට පීඩනයටපත් වුණ දිනයක් හැටියටයි දකින්නේ. ඒ කියන්නේ විශේෂයෙන්ම කොලෝනියල් රූල් එක බ්‍රිටිෂ් රාජ්‍යයෙන් ඉඳලා සිංහල බෞද්ධ රාජ්‍යයක් හැටියට දෙමළ ජනතාව පීඩනයටපත් කරපු නිදහස් නැති ආකාරයට පාලනය කරන දිනයක් හැටියට අත් වශයෙන්ම දෙමළ ජනතාව මේ දිනය දකින්නේ. අපි හිතන්නේ විශේෂයෙන්ම මේ පෙබරවාරි 4 වෙනිදා නිදහස් දිනයක් හැටියට ලංකාවේදී තියෙන සෑම ජාතියකම ඒක ඒ දිනය වැදගත් දිනයක් හැටියට මාරු කරන්නට අනිවාර්යයෙන්ම දෙමළ ජාතියගේ දේශපාලන ස්ටේටස් එක හරියාකාරට තිබේ අරගෙන ලංකාව නොඑක් ජාතීන්ගේ එකමුතු රටක් හැටියට නව උදාහරණයක් ඇති කරනමින් පමණයි නිදහස් දිනය දෙමළ ජනතාවටත් සම්බන්ධ වෙන දිනයක් හැටියටයි අපි බලන්න පුළුවන්. ඒ වෙනතුරු අපි මේ දිනය අත් වශයෙන්ම කනගාටුයි කියන්නේ. හැබැයි ඒ දිනය සම්පූර්ණයෙන්ම දෙමළ ජනතාවට කළු දිනයක් හැටියට අපි දකිනවා. ඇත්තටම වර්තමාන පරිපාලනයත් එක්ක වර්තමානයේ රටේ තත්ත්වය මොකද්ද? මොකද්ද දෙමළ ජනතාවට වර්තමානයේ තියෙන තත්ත්වය? අපි මේකට කලින්වත් මං වගේ අයට විරුද්ධව හිටපු චෝදනාව අපි LTT සංවිධානයට සම්පූර්ණයෙන්ම ආදරය දුන්න පාර්ශ්වයක් හැටියට. අදට ඒක වගේ බලනකොට ඒක ඇත්ත. හැබැයි අපි එදා කිව්වේ LTT සංවිධානය ඇති වුණේ කාරණාවල් අපි හරියාකාරට ඒක දැනුම් දීලා ඒකට විසඳුම් හොයාගන්නේ නැතුව දෙමළ ජනතාව LTT සංවිධානයම සම්පූර්ණයෙන්ම අයින් කරයි කියලා අපි බලාපොරොත්තු වෙන්න බෑ. දැන් එහෙම කියලා තමයි යුද්ධයට ආණ්ඩුව දෙමළ ජනතාවට විරුද්ධව කරපු යුද්ධයට LTTට විරුද්ධව කරපු යුද්ධයට අපි විරුද්ධව. ඒක අපි කිව්වේ මේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න නැතුව යුද්ධේ හරහා LTT සංවිධානය පරාජිත කළා. දෙමළ ජනතාවගේ ප්‍රශ්න කිසියක්ම විසඳුමක් සොයාගන්න බැරි වෙයි කියලා. ඉදිරියට දෙමළ ජනතාව පීඩනය ජනතාවට තිබුණ පීඩනය වැඩිපුර ඇති වෙයි කියලා තමයි අපි එදාත් කිව්වේ. අද ඇත්ත වශයෙන්ම යුද්ධය ඉවර වෙලා අවුරුදු 3මාරකට පසුව සාමාන්‍ය ජනතාවට කවුරුත් කිසිම අහුවන ඇත්ත වශයෙන්ම බය නැතුව ඒ ජනතාව යම් කිසි අදහසක් කියන්න පුළුවන් නම් ඒ ජනතාව කියන්නේ විශේෂයෙන්ම වන්නියේ ඉන්න ජනතාව කියන්නේ කේපාප්පුලව වගේ තනවලට ගිහින් ඒ ජනතාවගේ අදහස් අහුවා නම් ඒ ජනතාව කියන්නේ අපි ඇත්ත වශයෙන්ම මුල්ලි වයිකාල් වලින් ඉඳලා
ජීවිතේ නැති වෙන්න තිබුණේ අය අපි ඒකට කියන්නේ අපේ ලයිෆ් එක අපි මැරෙන්නේ නැතුව අපි අද ජීවත් වෙන්න එක අපිට කිසිම ඒකට කියන්නේ මොකන්ද මේ no value හේතුව අපි එදා මැරෙන්න තිබුණේ මැරිච්චනම් මේ වගේ අද මෙච්චර දුරට පින්නේටපත් වෙන්නේ නැහැ කියන තරමකට යුද්ධයේ ඉවර වෙලා අවුරුදු 3මාරක ජනතාවක් අදහස් කියනවා නම් අද තියෙන වර්තමානයේ සිටුේෂන් එක ගැන මම හිතන්නේ ජනතාව ටිකක් හිතන්න ඕනේ. ඔව් බොහොම පැහැදිලි ඔබගේ අදහස් වලට බොහොමත්ම ස්තුතියි රජතත් එක්ක සම්බන්ධ වුණාට. Thank you. බොහොම ස්තුතියි. ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් පවසන්නාසේ නන්දිකඩාල් සංහාරයෙන් වසර 3මාරක් ඉක්ම ගියද දෙමළ ජනතාවට අත්වී තීරණම ඉතාම පැහැදිලිය. මෙකී යථාර්ථයට විරුද්ධව හඬ නගන්නේ හෘද සාක්ෂිය අරලියගහ මන්දිරය පිළිකන්නේ වලදමා වරදාන වෙනුවෙන් සිංහල ජාතිවාදයට උඩගෙඩි දෙන පිංගුත්තරයන් පමණි. අපි එම සංවාදය තව දුරටත් ඉදිරියට රැගෙන යාමට ප්‍රජාතන්ත්‍රවාදී ජනතා පෙරමුණේ නායක මනෝ ගණේෂන් සම්බන්ධ කරගතිමු. එක දවසේ ලංකාවේ නිදහස් දිනය නිල වශයෙන් අපි සමරනවා. අපි කාටද දන්න කතාවක් එක. මම උකල කතාවක් කියලා කිව්වේ දැනට දෙමළ ජනතාවට. නැත්නම් දෙමළ භාෂ කතා කරන ජනතාවම රටේ මේක මේ නිදහස කියන්නේ සුන්දර කතාවක් විදිහට තමයි පස්සලා තියෙන්නේ. විශේෂයෙන් මේ දැන් පවතින රාජපක්ෂ ආණ්ඩුව යටතේ ඉතින් මේ පශ්චාත් නන්දිකඩ මේ කාල පකවාන වේ. දැනට මේ රටේ තුල සිට රටේ පැවැත්ම තුල සිට රටේ ගමන තුල සිට සිංහල බෞද්ධ නොවන දෙමළ මුස්ලිම් පමණක් නෙවෙයි සිංහල කතෝලික ජනතාවට දෙවැනි තුන්වෙනි තැන ලබා තිබෙන ගමනක් තමයි මේ රටේ දැන් සිදු වෙන්නේ. විශේෂයෙන්ම LDP සංවිධානය මේ රටේ ආණ්ඩුව ඊට පස්සේ පරාජය කරන් පස්සේ අපිට නම් මේ රටේ රජය කිව්වේ ඔන්න ත්‍රස්තවාදී අවසන් වුණා. දැන් රටේ එක්සත් වීමට සමගියට ඉතින් එක බාධාව දැන් අපි අවසන් කරා. අපිට අවසන් කරන්න වුණා. ඒ නිසා දැන් අපිට බැරිකමක් නැහැ. එක්සත්ව සමානත්ව බලය බෙදාගෙන ජීවත් වෙන්න කියලා. නමුත් අනේ දෙවියන්ෙන් දැන් අපිට ඒක වෙලා නැහැ. මේ නන්දිකඩාල් අවස්ථාව සිදු වුණේ 2009 මැයි මාසේ 19 වෙනි සිට. ඒ අවස්ථාවේදී එතකොට මේ රටට ආවේ එක්සත් ජාතීන්ගේ බාලයක බැංකිමුන් මහත්මයාක් නමක අපේ රටේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඒක අපට ප්‍රකාශනයක් කරා. ඒක දැන් නිල වශයෙන් තියෙනවා. ඒ කියලා දෙන්නේ මොකද්ද? 13 වෙනි සංශෝධනය ක්‍රියාත්මක කරමින් ඒක වැඩි දියුණු කරමින් මේ රටේ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුම ලබා දෙනවා කියලා මේ රටේ ජනාධිපතිතුමා ලෝකේ සභාවට ප්‍රජාවට පොරොන්දු වුණා. එකම පොරොන්දු වල ලිඛිතව පොරොන්දු වුණා. ඊපස්සේ ගිය මාර්ච් මාසේ ලංකාවේ ලෝහිත පිරිස එක්සත් ජාතික මානව කොමිසමට ගිහිල්ලා මොකද කිව්වේ?
ඉතින් ගියේ කවුද? මහින්ද සමරසිංහ ජනාධිපතිතුමාගේ විශේෂ මානවික නියෝජිතයා ELPD ප්‍රොෆෙසර් ඉරියසමත්වයා තමනක දැන් මේ රටේ ආණ්ඩුව විසින් පත්තර තියෙන Chief Justice Wantis මාතේ ඇවිද කැබිනට් විශේෂ ඉන්දිපදේශ කඩියට හිටපු ඉන්දිපදේශයට ගිහිල්ලා පොරොන්දු දුන්නා. ඒ පොරොන්දු ඔක්කොම කියන්නේ නැහැ නමුත් එකක් කියන්න ඕන මොකද මේ ආණ්ඩුව වශයෙන්ම නිර්මාණ කරන ලෝක ප්‍රජා නිකුත් කරපු උගත්පාට කමිෂනේ නිර්දේශ දෙක අපි ප්‍රයත්න කරන්න කියලා කිව්වා. නිදහස අහිමි කිරීමෙන් නොනවති මිලිටරීකරණය හරහා උතුරු නැගෙනහිර ඉඩම් මංකොල්ලකමින් ජන සංයුතිය වෙනස් කරලමින් ආණ්ඩුව මේ ගෙන යන පාදඩ ක්‍රියාවලිය මනෝ ගණේෂන් තම විග්‍රහයට නතු කරයි. දැන් මේ ආණ්ඩුව මොනවද කරන්නේ? මේ උතුරට නැගෙනහිර මේ පළාත් දෙකෙන් තියෙන දිස්ත්‍රික් 1 2 3 4 5 6 අතම තුල දෙමළ ජනතාව නැත්නම් මුස්ලිම් ජනතාව වෙනම කතා කරන ජනතාවගේ සංඛ්‍යාව අඩු කිරීමෙන් සිංහල බෞද්ධ ජනතාවට පරිචය කිරීමෙන් විශේෂයෙන්ම උත්තර පළාතේ දැන් උදාවට තමුන්ගේ පෞල් පිරිස අරගෙන ගිහිල්ලා එතන පරිචය කරන්නට ඕන වෙන යටිතර පාසකම් නිර්මාණ කරගෙන සිටිනවා. අපි ඒකට විරුද්ධ වුණා නම් ආණ්ඩුව කියනවා මොකද මේ එකවරට තියෙන තවුරු කොතරම් ජීවත් වෙන්න පුළුවන් දකුණට සිංහල දෙමළ ජනතාව උතුරේ දෙමළ සිංහල ජනතාව ජීවත් වෙන්න පුළුවන් කියනවා. අනේ හරි කියන එක තමයි ඕන. බෞද්ධලික ජීවත් වෙන එක ප්‍රශ්නයක් නෑ. දැන් ශ්‍රී ලාංකිකයෝ දෙමළ සිංහල මුස්ලිම් කැනඩාව ඕස්ට්‍රේලියාවේ ඇමරිකාව ජීවත් වෙනකොට අපේ රට ජීවත් වෙන්න බැරිද පුළුවන්. නමුත් අපි කියන සැලසුම් සහිත ජනගම්මාන අදලා ජනපදන මදලා කරන ඉතින් මේ විදිහට මේක වෙනකොට අපිට කොහොමද මේ රටේ ඉදා සවරන්නේ ඉදාසක් නැහැනේ මේ කාරණේ ආණ්ඩුව කරන්නේ මේ රටේ ආණ්ඩුව ඒකීය කියන වචන පාවිච්චි කරන්නේ මේ රට එක භාෂාවක් කතා කරන එක ජාතියකට එක ආගමක් අදාන රටක් හදන්නට. හින්දු ඉස්ලාම් භෞමික අඛණ්ඩතාවය ගැන මනෝවිකාර පවසන්නන්ට ලබා දීමට මනෝ ගණේෂන් සතු පිළිතුරක් ඇත. ඒ බහුජාතික බහු ආගමික හා බහුභාෂීය ශ්‍රී ලංකාව ගැනයි. බහුආගම් බහුජාති බහුභාෂා අදනම මේ ආණ්ඩුව ඉතාම නින්දිත විදියට පිළ ලැජ්ජාවක් නැතුව කුඩ කප්පල් කරලා විනාශ කරලා තියෙනවා. මෙන්න මේකයි මේ අවස්ථාවේ ප්‍රජාතන්ත්‍ර ජනතා පෙරමුණ නායකයාට මේ අපේ අගනවර කොළඹ සිට ලෝකේ ජීවිත අපේ ශ්‍රී ලාංකික ප්‍රජාවට යවන පරිවිඩය මේ ඉඩස් පරිවිඩය. මේක ප්‍රෝඩාවක් වෙන්න මොනවත් නෑ. මේක ප්‍රෝඩාවක්. මනෝ ගණේෂන් එසේ ප්‍රකාශ කරන්නේ කුමකටද? මේ අපේ ප්‍රශ්න කිරීමයි. රජය හෙට නිදහස් දිනය කියලා සමරනවා. මේ සැමරුම ඔබ මොන විදිහටද දකින්නේ? මොකද්ද මේ රජය කරන්නේ? රටේ වර්තමාන තත්ත්වය මේ වගේ නම් මිනිසුන්ට සමානාත්මතාවය සම අයිතියක් නැත්නම් ජීවත් වෙන්න නිදහසක් නැත්නම් නිදහස යන වචනය පාවිච්චි කරගෙන හෙට සමරන්න යන්නේ මොකක් විදියටද ඔබ දකින්නේ? ඕඩාවක් කරන මේ ආණ්ඩුව. ඕඩාවක් වෙන මොනවත් නැහැ. ඒ අංගල කතා කරන දෙයක් නෑ මෙතන. ඕඩාවක් කරන මේ ආණ්ඩුව. ඇත්තට මං
පළවෙනි පදේ ඔබේ ප්‍රශ්නෙට උත්තරය ඇටියට දුන්නේ මෙරට ජීවත් වෙන දෙමළ මුස්ලිම් සානික අධික නැත්නම් කතෝලික ආගමික ජනතාවගේ මනස. නමුත් මෙරට ජීවිත සිංහල ජනතාවට සිංහල ජනතාව විශාල පීඩාවකට පත්ලා තියෙනවා. මේකට ප්‍රතිබේ පාලනය නැහැ. කඩාවැටලා තියෙනවා. ආණ්ඩුව ලොකු තායි සමග සාජීවන කරන්න. එන්චායියෝගේ පාලනය තියෙන ඒගොල්ලන්ගේ අතේ දැන් මේ රටේ ආර්ථික සම්පූර්ණයෙන්ම ආර්ථික ගමන දැන් වට කරගෙන අල්ලගෙන කියනවා ආර්ථිකයේ තුල විශාල පොරවංචා පොරකම ඉතින් මේ කරන බව අපිට පේනවා. ඒ වගේම ඉතින් මේ රටේ තිබිච්ච වෙල්ෆෙයාර් ඇක්ටිවිටීස් කියන නිදාස් අධ්‍යාපනය නිදාස් ගමනාගමන සේවය නිදාස් සෞඛ්‍ය සේවය මේ තුන්වෙනි දිවින වීගණයෙන් රටට ඇතුළත තියෙන දුප්පත් ජනතාවට තමුන්ගේ ආදායම් පදනම කරගෙන පමණ ජීවත් වෙන්න බෑ කියන අදරම උඩ න්‍යාය ආදායම් දුර වෙනකන් න්‍යායට ආණ්ඩුව වශයෙන් ලබා දෙන්නට ඕන. නිදාස් සේවාවට රටකපල කරන්න කප්පාදු කරන ක්‍රියා අපිට පේනවා දැන්. ඒක ආර්ථික වශයෙන් උත් සමාජ වශයෙන් උත් නීති වශයෙන් උත් මේ ආණ්ඩුව දැන් වැරදි මාර්ගෙන් තාම ඉදිරියට ගමන් කරනවා. මේක ඒකලාදිපති විරය කියන්නේ එතන වශයෙන් නැහැ ඉතිස්ස ඉරණි ඒක වෙන්නේ. ඒක මේ අවස්ථාවේ තමයි මේ වකවානුවෙන් තමයි මේ ආණ්ඩුව තවමත් අර නන්දිගඩ අවස්ථාවේදී මේ එල්ජීඩි සංවිධානය පරාජය කරපු ප්‍රබලකරන මරාදාවපු අර ජය ඒ ඉතිපේ ජය තවත් වෙන්න සිංහල ජනතාවත් මොවා කරමින් මේ දහස් දිනේ තිරුකරාමලේ සවරනවා කියලා අපිට කියනවා. අපිට නම් මේක ගැන මොනවද දන්නේ නැහැ. මේ සිතාස කරන අපිට උනන්දුවක් නැත්නම් මොකද අපිට ඉවසක් නැහැ. ඒක සාමාන්‍ය මෙකි පශ්චාත් නන්දිකඩාල් නිදහස පිළිබඳ රටේ ප්‍රධාන විපක්ෂය ලෙස සැලකෙන එක්සත් ජාතික පක්ෂය මේ මොහොතේ දරනු ලබන්නේ කෙබඳු අදහසක් දැයි දැන ගැනීම පොදු ජනතා නැගිටීමක් පුදෙසා වැදගත් සාධකයක් වීමට කිසියම් විභවයක් පවතිනා වූ බැවින් අප ඔවුන්ගේ මතයද නිදහස් සැමරුමට කලියෙන් මෙසේ ගොනු කරගත්තෙමු. ව්‍යවස්ථාව තනිකරම උල්ලංඝනය කරමින් රටේ සිදුවන ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලනය ගැන තම හඬ අවදි කළේ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායකයි. අපේ 65 වෙනි ජාතික නිදහස් දිනය තමයි පෙබරවාරි 4 වෙනිදා සමරන්නේ. නමුත් 1948 මේ රටේ නිදහස දිනාගත්තේ අපි ආර්ථික නිදහස, දේශපාලන නිදහස මූලික කරගත් මේ නිදහස අද ඒ ආකාරයෙන්ම තිබෙනවාද කියලා ලොකු සැකයක් තිබෙනවා. මොන කාලයක් අපිට තිබුණා නිදහසට ලොකු බාධාවක් උතුරේ යුදමය තත්ත්වය. ඒ නිසා මහජනතාවට මානව අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්න, ඒ වගේම නිදහස ඇවිදීමේ බියසක නැතිවීමේ ප්‍රශ්න ගොඩක් තිබුණා. හැබැයි දැන් තිබුණ ප්‍රශ්නේ ඒක නෙවෙයි. දැන් යුද්ධයේ අවසන්. එහෙමනම් මේ රටේ සාමාන්‍ය නිදහස, මේ රටේ ජනතාවට හැම අංශයකින්ම සම්පූර්ණ වෙන්න තිබෙනවා. දැන් මේ රටේ ආර්ථික නිදහස, දේශපාලන නිදහස, සමාජ නිදහස මේ සියල්ල එකට එකතු වෙන්න එපා. දැන් ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳ බරපතල ගැටලු තිබෙනවා. ඒ වගේම මාධ්‍ය නිදහස පිළිබඳව බරපතල ගැටලු තිබෙනවා. ඒවා නිදහස් නැහැ.
ආණ්ඩුවේ බලපෑම් තර්ජනය කිරීම ඒ වගේම බියගැන්වීම් මේවා නිසා මහජනතාව නියම අර්ථවත් නිදහසක් මේ නිදහස් දවසේ මුක්ති විඳිනවාද කියලා බරපතල ගැටලුවක් තිබෙනවා. ඉතින් අපි කියන්නේ නිදහසක් සම්පූර්ණ වෙන්න නම් රටේ සෑම ජන කොටසකම ප්‍රජාතන්ත්‍රවාදය නියම ආකාරයෙන් තහවුරු කරන්න තිබෙනවා. අත්හිදීමේ නිදහස, මාධ්‍ය නිදහස, දේශපාලන නිදහස, ඒ වගේ මානව අයිතිවාසිකම් මේ හැම දෙයක්ම සම්පූර්ණ වුණොත් තමයි නියම ආකාරයට නිදහසක් අර්ථවත් වෙන්නේ. හැබැයි අද මේ නිදහස පූර්ණ ලෙස ක්‍රියාත්මක වීම පිළිබඳව බරපතල ගැටලුවකට ශ්‍රී ලාංකිකයන් අපි සියලු දෙනාම මෝන දී සිටිනවා කියන එක බොහොම පැහැදිලිව සඳහන් කරන්න ඕනේ. රටේ මේ වගේ ස්ථානවල මෙහෙම නිදහසක් නැත්තම් ඇත්තටම වර්තමාන රජයේ මොකද්ද මේ සමරන්න යන නිදහස? ඇත්තටම අද සමරන්නේ සම්ප්‍රදායික නිදහසක් විතරයි. ඒ කිව්වේ 1947 මාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාගේ ප්‍රධාන වශයෙන් මේ රටට අරන් දුන්නේ අපේ දේශපාලන නිදහස, ආර්ථික නිදහස. ඒ කිව්වේ අපිට අපේ පාලනයක් ඇති කරගැනීමේ ඡන්ද බලය කියන සර්වජන බල ඡන්ද බල නිදහස. නමුත් ඒ තුන එදා තිබුණු වකවානුව හැටියට අපි දිනාගත්තත් එතනින් එහාට අපි ගිහින් තියෙන කොහෙද? ඉතින් අද සුදුයන් සංස්කෘතිය ඒ ආකාරයෙන්ම නොවුනත් බලපෑම් තර්ජනය කිරීම ඒ වගේම නියමාකාරී ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයේ සිදුවෙන්නේ නැත්නම් බලන්න පෞගේ කාලේ මේ රටේ විවස්ථාව එහෙම පිටින්ම උල්ලංඝනය කරමින් සිදුවන දේවල් අගවිනිසුරුවරිය ඉවත් කිරීම සඳහා විවස්ථානුකූල ක්‍රියාපරිපාටිට යන්නේ නැතුව විවස්ථාවෙන් පිට ඒ ක්‍රියාක්‍රියාවීම නිසාම මේ රටේ විවස්ථාව අභියෝගයකට ලක් වුණා. ඒ වගේම අධිකරණයේ දුන්නු නියෝග හැල්ලුවට පත්වමින් අධිකරණ නිදහස හා ස්වාධීනත්වය අපිට අහිමි වුණා. දැන් එහෙම තත්ත්වයක් ඇත්තේ මේ ආණ්ඩුව මේ සමරන්නේ සම්ප්‍රදායික නිදහසක් විතරයි, ජනතාවගේ නියම අර්ථවත් නිදහස නෙවෙයි. ඇත්තනම සමරන්න නිදහසක් නැහැ කියන එක තමයි ඔබේ අර්ථය. ඉතාමත් පැහැදිලි අද මේ රටේ ජනතාවට සමරන්න පූර්ණ නිදහසක් නැහැ. තිස්ස අත්තනායකට අනුව ආණ්ඩුව විසින් නිදහස් සමරුව නමින් සිදු කරන්නේ සම්ප්‍රදායික උලෙලක් පැවැත්වීම පමණි. එහි අර්ථවත් කිසිවක් පවතින්නේ නැත. ප්‍රජාතන්ත්‍රවාදයේ කුළුණු තුනේ යථාර්ථය මතු කරලමින් අගවිනිසුරු දෝෂාභියෝග විවාදයේදී පාර්ලිමේන්තුව තුළ ආන්දෝලනාත්මක කතාවක් කළ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අජිත් කුමාර අපේ නිදහස් සංවාදයට ප්‍රවිෂ්ඨ වූයේ මෙලෙසිනි. වර්තමාන පාලකයෝ අපිරටේ නිදහස් සමරලා කියලා ලොකු පුරාජේරි වැඩක් කරගෙන යනවා. නමුත් ඉතා පැහැදිලි විශේෂයෙන් ගෞන් නිදහසේදී වැඩි වැඩාද කරන එක තමයි උතුරේ එල්ටීටී ප්‍රස්තාවය පරාද කළා උතුර නිදහස් කරගෙන මුළු රටම එක්සේසත් කළා උන්වහන්සේ ජනතාවට නිදහසේ ජීවත් වෙන්න පුළුවන් සමාජයක් නැවත වතාවක් නිදහසක් ලබාගත්ත කියන කාරණය. නමුත් ඉතා පැහැදිලි මේ රටේ කිසිවෙත්ම දැනවගේ 47 අපිට නිදහසක් ලැබුණේ නැහැ. අපි වෙනත් ආකාරයකට ඉදිරියට විදිහට තමයි අපේ රටට හදපු කරන්න සිද්ධ වුණේ. විශේෂයෙන්ම 1970 පස්සේ ඒකත් තවත් බරපතල වුණා. 70 ජනාධිපතිවරයා ආරම්භ කරපු නවලිබරල් ආර්ථික ක්‍රමෝපාය නිසා ජනතාවට නාමිකව තිබුණු නිදහස නාමිකව තිබුණු නිදහස පහින කටත්තේ ආර්ථික වශයෙන් ජනතාව නිදහස ස්වාධීනත්වයේ නැතිවෙලා තවදුරටත් ඒ වගේම ව්‍යවස්ථාපිකව ජනතාව නිදහස ලැබි කරා. විශේෂයෙන් 1970 ආණ්ඩුවේ ව්‍යවස්ථාව තුළ ඒ පස්සේ ඒ 70 ව්‍යවස්ථාව අවස්ථා 19ක සංශෝධනය වුණා. ඒ අවස්ථා 19 ඉතිහාස ඉතාලි සියුම් නිරීක්ෂණ කළ බැලුවොත් විශේෂයෙන් පෞද්ගලික කාලේ උත්තරීතරයේ ව්‍යවස්ථාදායකතුළු කරේ ඒ ව්‍යවස්ථාව ජනතාව වෙනුවෙන් නෙවෙයි පාලකයන්ගේ පාලනය
පවත්වාගෙන යාම ජනතාව නිදහස අවුල් කියවමින් තමයි අවස්ථා 17කදී විශේෂයෙන් සංශෝධනය කරේ. යම් ප්‍රජාතන්ත්‍රවාදී කටයුතු ප්‍රමාණයක් 17 සංශෝධන ක්‍රියාත්මක කරන්නත් අනිත් අර හොලාගෙන කරේ ජනතාව තිබුණු නිදහසත් ව්‍යවස්ථාපිත වෙන උල්ලංඝනය කරා. ඒ වගේම දිගින් දිගටම 40 පස්සේ විශේෂයෙන් 1972 අපරාධ විමුක්ති කොමිෂන් සභාව වන්තිමේ ආරක්ෂා කිරීම පන්ති සත්‍යාවේ වැළැක්වීම පන්ති හදිසි නීතිය අපරාධ නීතිය සංශෝධන මේ සියලු විවිධවලන්නක ව්‍යවස්ථාපිත වෙන ජනතාව නිදහස වුණා. ඒ වගේම අවශ්‍යම ආර්ථික වේගාන්වයෙන් නිදහස වුණා. දැන් ඒ දුක ගමනක් ගිහිල්ලා ආණ්ඩුව 2009 විද්‍ය අවසන් කරා ඊට පස්සේ ජනතාව පොරු සෛරින් ගහපන්තාවකට පත් කරා කියලා පුරාදේශ කතා කරන අතර මොකක්ද වෙන්නේ? දැන් එක පැත්තකින් මුළු රටේම දෙවන ජනතාව විශේෂයෙන්ම උතුරේ නැගෙනහිරත් තිබුණු දෙවන පීඩිත ජනතාව ඔවුන්ගේ පීඩනයට වැරදි උත්තරයක් හොයමින් ගියවින් තමයි ඉස්සරහන්නේ. ඔවුන්ගේ පීඩනය සඳහා යම් බදුවත් වීමක් කරමින් ඉන්න වෙලාවේ ඒ සම්පූර්ණ මර්ධනය කළා. ආණ්ඩුව කිව්වා දැන් ඔවුන්ට දෙවන ජනතාවගෙන් සමස්ත නිදහස් වෙනවා. නමුත් දැන් සිද්ධ වෙන මොකද්ද? විශේෂයෙන් යුදජයග්‍රහණයෙන් පස්සේ ජනතාවට එක පැත්තකින් උතුරේ ජනතාවට විශේෂයෙන් දෙමළ ජනතාවට ඔවුන් හිතියටත් අන්ත පීඩනයක් අද මේ පාලකව අත්පත් කළ දෙන්නේ. ඔවුන් එල්පී සංවිධානයට තේ ඒ කාලේ යුද්ධයේ යටතේ පීඩාවක් ලැබුවා නම් අද ඊටත් වඩා බරපතල පීඩනයකට දෙවන ජනතාව බෙදුරු වෙලා තියෙනවා. විශේෂයෙන්ම යුද්ධ අවසන් වුණාට පස්සේ උතුරේ සම්පූර්ණ හමුදා පාලනයක් මිලිටරි පාලනයක් ක්‍රියාත්මක වෙන පවතින කර්මයන් දූෂණය වෙන ඒ වගේම ගන්ධබුවන්ට තමන්ගේ දරුවෝ ආරක්ෂා කරගන්න බැරුව ඉඳන් ලැබෙන්න ඕන බැලිලා වෘත්ති කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඊළඟට දරුවන්ට දාසල්ලා තියෙනවා. කිසි අදුම ධර්මයේ සංවර්ධන විද්‍යාව උතුරට යද්දී එහි කුලී වැඩක්වත් කරගන්න උතුර දෙවන කර්මයට අවස්ථාව නැතිලා තියෙන එකමලක් නෙවෙයි. ඔවුන්ගේ ඓතිහාසික වෙනුවෙන් යන්නේ සම්පාදයක් නෙවෙයි. ඔවුන් යන්නේ කෙවිලියක්වත් ලැබුණොත් ඒක ඔවුන්ගේ මර්ධනයට පාරකටම දෙයක් වලට පැත්තලා දෙනවා. ඒක පැහැරගැනීම් වාදන කිරීම විවද්දී සම්පූර්ණ මූලික ඓතිහාසික අනුමත උල්ලංඝනය කිරීම සිද්ධ වෙනවා. මෙරටේ යම් හෝ අවම ප්‍රජාතන්ත්‍රවාදයක් තිබුණා නම් ඒ වගේම දෙවන ජනතාව අවම ප්‍රජාතන්ත්‍රවාදයක් හෝ යුද්ධයකට බලාපොරොත්තු කිසිවක් කරන්නේ නැති කියලා තියෙනවා. ඒක තමයි අන්තිම කොනතාව. ඒ විතරක් නෙවෙයි. දකුණු ජනතාව විතරයි නම් ඔවුනුත් මැදිහත් වෙලා දෙවන ජනතාවත් මර්ධනය කළා. ඔවුනුත් මැදිහත් වෙලා ප්‍රස්තාවින්නේ කියලා ආණ්ඩුව කියපු එන්ටික සංවිධාන මර්ධනය කළා. දකුණු ජනතාව හිතුවනම් අපිට නිදහසක් හම්බ කියලා එහෙම අන්තිමට නෑ. විශේෂයෙන් යුද ජයග්‍රහණයෙන් පස්සේ ආණ්ඩුව දිගට ගියේ මෙරට සංවර්ධන තීව්‍ර බරපතල බාධා යුක්තය කියලා. යුද ජයග්‍රහණයෙන් පස්සේ මෙරට ජනතාවට හම්බෙච්ච කිසිම දෙයක් නෑ. ඒ මේ පාලන ක්‍රමය මේ පාලකයන් හැම විටම උත්සාහ කරේ වර්ගවාදී ජාතිවාදී අවශ්‍යම ජනතාව දෙකඩ කරලා ජනතාව එක පැතිවලට තල්ලු කරලා ඔවුන්ගේ වෙනකතා ගන්නා පැත්තට පැත් කළා තමන්ගේ පාලකනේ පැත්තේ මේක සාර්ථක කරලා දැන් මේ වෙනකොට ඔවුන් දේශප්‍රේමීත්වය සහ බොරු අධිරාජ්‍ය විරෝධී දෙලිවත ඉස්සරහට ගමනින් තවපැත්තකින් රාජ්‍ය අනුග්‍රහය වැඩිවේ විශේෂයෙන් ලොකු බල සේනාවල සංවිධාන ආරක්ෂක අමාත්‍යාංශ ආරක්ෂක ලේකම්වරයාගේ අනුග්‍රහයට රාජ්‍ය අනුග්‍රහයට පවත්වමින් දැනුත්සාහ කරලා සිංහල දෙමළ ජාතිවාදී උත්සන්න කරන එහි ප්‍රතිඵල ඔවුන්ගේ පාලන ක්‍රමය අර්බුදයට පාලන ක්‍රමය පැත්තකින් සිංහල දෙමළ ජාතිවාදී අවශ්‍ය වුන් දැන් වෙනකටකින් සිංහල මුස්ලිම් ජාතිවාදයක් ඔස්සේ ඔහුගේ මතය වනුයේ පාලකයන් සහ පාලන ක්‍රමය සැමවිටම උත්සාහ කරනුයේ වර්ගවාදය ඇවිස්සීම මගින් ජනතාව දෙකඩ කොට තම පැවැත්ම තහවුරු කර ගැනීමේ නින්දිත දේශපාලනයයි. ඒත් එය පවත්වාගෙන යාම ලේසි පහසු කටයුත්තක් නොවේයි. ඒ සඳහා ජනතාවට විවිධාකාර මැජික් පෙන්විය යුතුය. මේ අජිත් කුමාර මන්ත්‍රීවරයාගේ මතයයි.
නිදන් කරන්නේ. ඒ නිසා මේ අර්බුදයට පාලකයෝ මුහුණ දෙන්න නම් එක පැත්තකින් ජනතාව රවට්ටන්න ඕන, වංචා කරන්න ඕන. ඒ සඳහා ඉතාම සූක්ෂම විදිහට සංදර්ශන පාවිච්චි කරලා පසුගිය අවුරුදු දෙක විතර බිලියන 60ක් වෙන් කර බයට කිරුවට මෙවන් මැජික් සංදර්ශන ඛේදවාචකයන් බවට පත් කරවන තරමට රාජපක්ෂ රජීමයට පහසුය. එක් පසෙකින් ඊනියා නිදහස සමරමින් අනෙක් පසින් සියලුම ආකාරයේ අන්තවාදයන්ට ගිනි ඇවිලවීම සිද්ධ වන්නේ අපි සංවාදයට බඳුන් කරන මෙම පශ්චාත් නන්දිකඩාල් නිදහස තුලයි. අපි මේ බව අජිත් කුමාර මන්ත්‍රීවරයාගෙන් විමසා සිටියෙමු. වලින් ඔබ කිව්වා වර්තමාන පරිපාලනය යටතේ තියෙන මර්ධනයන් ජනතාවට ඇත්තටම නිදහසක් නැහැ කියලා. ඒ සමගම ඔබගෙන් කියවුණා බොදුබල සේනා සංවිධානය ගැන. ඔබගේ වචන වලින් කියවුණා එය ආරක්ෂක ලේකම්වරයා යටතේ රටේ ආරක්ෂක අංශයන් යටතේ ආරක්ෂාව ලැබමින් රටේ ප්‍රශ්න ඇති කරන සංවිධානයක් කියලා. මේක ඇත්තද? විශේෂයෙන් අපිට පෞද්ගලික කාලේ වාර්තා වුණා නුවරඑළිය දිස්ත්‍රික්කයේ, බදුල්ල දිස්ත්‍රික්කයේ, රත්නපුර දිස්ත්‍රික්කයේ ආරක්ෂක අංශවල ප්‍රධානීන් පවා ගිහිල්ලා සිංහල ව්‍යාපාරිකයන් සංවිධානයේ හේතුයි මුස්ලිම් ව්‍යාපාරිකයන් දෙවියෝ කියන වැරදිලා බියත් කර මාධ්‍යයෙන් කෙල්දරව කරා. ඒ වගේම මේ මේච්ච ගෝත්‍රවාදී වැඩ කටයුතු කරන බුදුබල සේනාව වගේ ප්‍රාථමික කටයුතු කරන මේ වර්ගවාදී සංවිධාන වලට විරුද්ධව රජය කිසිසේත්ම මැදිහත් වීමක් කරන්නේ නැහැ. දැන් දවස් කීපයකට කලින් පෙරේදා වගේ මාවනල්ල නගරේ සිය මුස්ලිම් ජනතාව බොහෝ වාසය කරන ප්‍රදේශයේ සමාජීය ව්‍යාපාර ඉක්වල් රයිට් මූවමන්ට් කියන ව්‍යාපාරයේ විසින් ජාතිවාදයට වර්ගවාදයට එරෙහිව පත්‍රිකා වේලද්දී රාජ්‍ය ආරක්ෂක අංශ වලින් ඔවුන් 8 දෙනෙක් අත්අඩංගුවට අරගෙන පැය ගාණක් ප්‍රශ්න කරා. රජය අපවිරුද්ධ රජය අපහසුතාවයටපත් කරනවා කියලා. ඒ කියන්නේ රජය වර්ගවාදයට විරුද්ධව පත්‍රිකා බෙදීම රජය අපහසුතාවයටපත් කිරීමක් කියලා රජය ආරක්ෂක අංශ කියලා කියන්නේ රජයේ ප්‍රතිපත්තිය තමයි වර්ගවාදයේ ජාතිවාදයේ පතුරවලගේ සඳහා උඩකට දෙන එක. ඒ නිසා ඒක පැහැදිලි ආරක්ෂක අංශ සම්බන්ධ කරගනිමින් විශේෂයෙන් ආරක්ෂක ලේකම්වරයාගේ අනුග්‍රහය මත තමයි මෙවැනි ජාතිවාදී සංවිධාන පත්ගෙන යන්නේ. උන්ට ඒක අවශ්‍යයි. මොකද උන්ට ඕන ජනතාවට ඇත්ත හතුර පේන එක වළක්වන්න. ඇත්තට මේ රටේ ප්‍රස්තාවදින් වල තියෙන මේ පාලකයෝ. ඔවුන් මේ රටේ තරුණයන්ට අරගන්නවා, මාධ්‍යවේදීන්ට අරගන්නවා, කලාකරුවන් විද්වතුන් තර්ජනය කරනවා, ඝාතනය කරනවා, දේශපාලන ව්‍යාපාර මර්ධනය කරනවා, විශ්වවිද්‍යාල ශිෂ්‍යෝ මර්ධනය කරනවා, යාපනයේ ශිෂ්‍යෝ තමන්ගේ මේගියා සමරන්න පහනක් පත්තු කරලා තුන් අත්තරකට ගන්නවා, උන්ට ප්‍රස්තාවදින් කියලා නේද ගන්නවා. අන්තිමේ මේ පාලන ක්‍රමය ආරක්ෂා කරපු එවිලෙන් තීන්දුව දීපු අගවින සුරුතු වේරවුන් ප්‍රස්තාවදින් නේද ගෙවුවා. ඒ නිසා ඔවුන් ඇත්තටම කරන්නේ මොකද්ද? මේ රටේ මූලික අයිතිවාසිකම් ජනතාවගේ අයිතිවාසිකම් වලින් කටයුතු කරන හැමෝම ප්‍රස්තාවදී කළා. ඇත්ත ප්‍රස්තාවදී සල්වල ඉන්නවා ඇත්තටම මේ රටේ ප්‍රස්තාවදී ඔව් ඒ නිසා මම කියන්නේ දැන් ජනතාව තේරුම් ගත යුතුයි මේ රටේ නිදහසයි කියලා දෙන්න ජනතාවට ප්‍රස්තාවදී කටයුතු කරන මේ පාලකයෝ. ඒ නිසා ඔවුන් අපේ නිදහස පිළිලා ගත යුතුයි. ඔවුන් අපේ නිදහස දෙන්න නැත්නම් අපි අපි අවසාන වශයෙන් අපේ නිදහස් සංවාදයට එකතු කරගත්තේ මේ සකල විද ඛේදවාචකයන් හමුවේ පශ්චාත් නන්දිකඩාල් අවධිය පුරා අප්‍රමාණ කැපකිරීම් කරමින් රාජපක්ෂ පවුල් ආණ්ඩුවේ කුලීලියන්නන්ගේ කාලකන්නි ප්‍රොපගැන්ඩාවන්ට ශක්තිමත්ව මුහුණ දෙමින් ජීවිත තර්ජන හමුවේ නොසැලෙමින් අකණ්ඩව තම නිදහස් අරගලයට කැපවී සිටින නිදහස් වේදිකාවේ හඬටයි. අන්තර්ජාතික වශයෙන් ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිනියක් සහ නිදහසේ වේදිකාවේ
සම කැඳවුම් කාර්යක වන නීතිඥ නිමල්කා ප්‍රනාන්දු තමන් අත්දක්නා නිදහස ගැන මෙසේ පවසන්නීය. වසරක් පාසා වසරක් පහුගිය කාලාන්තරයේ පුරා පෙබරවාරි 4 වෙනිදා ලංකාව නිදහස සැමරුවා. පාලකයෝ තමන් විසින් මාර්ගණීය දිහත් කිරීම සම්බන්ධයෙන් ඇති තිබෙනා වූ නිදහස සමරනවා මිසක ජනතාව ලැබූ ප්‍රජාතන්ත්‍රවාදී ජීවගුණයෙන් පිරි සැබෑ නිදහස හෝ සියලු ජනතාවගේ අයිතිවාසිකම් සුරකින ප්‍රජාතන්ත්‍රවාදී වාතාවරණයක් උන්නැගුණු නිදහසක් අපි සැමරුවේ නැහැ. දැන් සම්පූර්ණ මූලික වශයෙන් සිදුවන්නේ සිංහල රාජ්‍යයේ ආධිපත්‍යවාදය සහ සිංහල ආධිපත්‍යවාදයේ හමුදා දැකුම් වික්‍රමයන් ජනතාව ඉදිරියේ රූපවාහිනිය හරහා පෙන්වනවා මිසක ජනතාව හෝ දෙමළ ජනතාව යුද්ධයට පසුව භුක්ති විඳින්නා වූ නිදහසක් හෝ භුක්ති විඳින්නා වූ ප්‍රජාතන්ත්‍රවාදයක් ගැන සැමරුමක් අපි පෙබරවාරි 4 වෙනිදා දකින්නේ නැහැ. දැන් මෙවර වුන් සිරිකුණාමලේ මේ නිදහස සමරන්නේ උතුරු විතරක් නෙමෙයි නැතිදලා සමන්ත යටත් බව දෙන්නන් මිසක් සැබෑ දේශපාලන බලයක් විහිදී යන රටක් වශයෙන් ලංකාව ජාත්‍යන්තර ඉදිරියේ දෙන්නීමත් නෙමෙයි. මේ නිසා පෙබරවාරි 4 වෙනිදා අප සමරන්නා වූ සමරනයි කියන්නා වූ මේ නිදහස තුළ යාන්ත්‍රික ජාති නිදහස නෙමෙයි සමරන්නේ මහින්ද රාජපක්ෂගේ පෞලේ නිදහසක් ඔවුන්ගේ හමුදාමය වැඩපිළිවෙල ශ්‍රී විභූතිය සහ මේ ආත්මාර්ථකාමීත්වය තමයි මේ පෙබරවාරි 4 වෙනිදා දැන් මෙවර අපි සමරන්නේ විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ විධායක බලය පාර්ලිමේන්තු බලය අධිකරණයේ බලය තමන්ගේ අතට ගැනීමේ ප්‍රීතිය සම්පූර්ණතා නීති ආධිපත්‍ය ප්‍රජාතන්ත්‍රවාදය හෝ ජනතාවගේ සැබෑ නිදහස හෝ දේශපාලන වශයෙන් විවිධ ජන වර්ගයන්ගේ නිදහස සමරන දිනක් නෙමෙයි. ඔව් ඔබ කියන්නේ රටේ ජනතාවට ඇත්තටම නිදහසක් නැහැ. මේ ඒකාධිපතිවාදය පෙන්නන සංදර්ශනයක් පමණයි යුද හමුදා සංදර්ශනයක් පමණයි කියලා තමයි ඔබ කියන්නේ මේ නිදහස කියන්නේ. මම හරිද? ඔව් හරි. ඇය කාන්තාවක වන බැවින් කාන්තාවන් ගැන විශේෂයෙන් පැවසීමට බොහෝ දේ නිමල්කා සතුව පවතී. මේ ඉන් ස්වල්පයකි. ඒ වගේම කාන්තාවන් ඉතා විශාල වශයෙන් දැන් වෙනකොට හිංසනයේද තණ්හාත්වයේද පීඩනයේද දක්වලා තියෙනවා. කාන්තාවන්ගේ දේශපාලන නියෝජනය පුදුපුත්සක් බවට පත් වෙලා තියෙනවා. කිසිම පිළිසරණක් නැති රටක් බවට පත් වෙලා තියෙනවා. සංගය ඉක්නලිගොඩ වගේ පුද්ගලයෝ. එතකොට මේ පෙබරවාරි 4 වෙනිදා අනිත් පැත්තේ මේ රට කාන්තාවන්ට අයිති නැති කාන්තාවන්ගේ කඳුලට යුක්තියක් නැති රටක් නිදහසද මේ සමරන්නේ කියන අනිත් පැත්තේ අපිට අහන්න වෙනවා. ඉදින් අපි මධ්‍යම රාත්‍රිය ඉක්මවා යමින් සිටිමු. එහෙත් හාත්පස ගණාන්ධකාරය නම් හමාරවනසයක් නොපෙනේ. දෛනික ඇස්රුදාවක්සේ හිරු උදා වූවද ඉන් ආලෝකය ලැබෙන්නේ රටේ එකම එක පවුලකට පමණි.
රටේ පොදු ජනතාව බඩගින්නේ සිටියදී රට පුරාම කුරහන් කරල් පැහෙන්නේ මේ සාටකධාරී බඩජහරීන්ට පමණි. ඉදින් අපි මේ ඒකාධිපති වියරුව පරදවා සමස්ත ජනතාවටම හිරුදාවන ලෝකයක් බිහි කළ යුතුය. සමස්ත ජනතාවගේම බඩකට පිරෙන අවකාශයක් නිර්මාණය කළ යුතුය. ඒ සඳහා කළ යුත්තේ කුමක්ද? අවසාන වශයෙන් අපි නිදහසේ වේදිකාවේ තවත් නායකයෙකුසේම දීවර සහයෝගීතා ව්‍යාපාරයේ න්‍යාමක හර්මන් කුමාරට ඇහුම්කම් දෙමු. මේ ඔහුගේ විශ්වාසවන්ත වචනයි. හැට පස්වෙනි නිදහස් සමරනවා කියලා අපි ඉන්නේ සූදානම් වෙනවා. නමුත් අපිට අද සැබෑවටම නිදහසක් අපි අත්විඳින දෙන කාරණේ අපිට බරපතල ප්‍රශ්නයක් කරලා තියෙනවා. ඒකට හේතුව අපිට නිදහසේ කතා කරන්න පිටකරක් තියනවාද? නිදහසේ අදහස් ප්‍රකාශ කරන්න නිදහසක් තියනවාද? මිනිසුන්ට තමුන්ගේ රැකියාවක් නිදහසේ කරන්න නිදහස තියනවාද? අපිට නිදහසේ රැස්වීමක් පවත්වන්න මිනිසුන් හම්බෙන්න, ඒ වගේම මිනිස් දෙකතු වෙලා තමුන්ගේ අදහසක් ප්‍රකාශ කරන්න, ප්‍රතිවිද මතයක් ඉදිරිපත් කරන්න, ඒ හරහා රටේ සංවාදයක් ඇති කරන්න ප්‍රතිසන්දවාදී අවකාශයක් නිදහස තියනවාද? මේ කිසි පදයක් නැහැ. අපි යම් කිසි මාතෘකාවක් ඉදිරිපත් කරන්න මිනිස්සු අද හරි බයයි. අමුන්ට කියන ප්‍රශ්න සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්න, ඒකෙන් කතා කරන්න, ඒකෙන් ක්‍රියා කරන්න මිනිස්සු බැලටෙන්නේ නැහැ. මිනිස්සු විතරම කියන්නේ අයියෝ අපි කොච්චර ප්‍රශ්න තිබුණත් අපිට මේක කතා කරන්න බෑ. මොකද අපි මේක කතා කළොත් අපිට සුදුයන් පිටපස්සෙන් එයි, අපේ දරුවෝ තවත් අතුරුදහන් වෙයි, අපේ තවත් මේ විදපු සුඛ සාධුරත් දෙන්න බෑ කියන එක. ඒ වගේම අපිට පේනවා අපේ උතුරු කරේ යාපනයේ මන්හරමේ විවිධ ප්‍රදේශවල ජනතාව සමුන්ගේ ප්‍රශ්න සම්බන්ධයෙන් යම් අදහසක් ඉදිරිපත් කරන්න පෙරදෙනකොට නාදුන පිරිස් ඇවිල්ලා අවසන් දහනවා, අත්තරංගුල කරනවා, ප්‍රශ්න කරනවා, තර්ජනය කරනවා, සමහර විට පැහැරගෙන යනවා. දැන් මේ තත්ත්වය තුල අපිට පේන්නේ මේ නිදහස කියන එක නමට මිනිසුන්ට සාමරන්න තිබුණාට කිසිම ආකාරයකින් අපි මේ නිදහසක් බුක්සමින් නැහැ කියන කාරණේ තමයි අපිට පේන්නේ. මොකද අපි දන්නවා දැන් අපේ රටේ සමහර මිනිස්සු කියනවා 2009 මැයි මාසේ 18 වෙනිදා අපි දෙවෙනි නිදහස ලබා ගත්තා කියලා. නන්දිකඩ කලතුවෙන් LTT සංවිධානයේ පරාජය කරුවත් එක්කම අපේ රටේ දෙවෙනි නිදහස් අරගලය අපි ජයගත්තා කියලා. නමුත් අපිට පේන කාරණේ තමයි අද අඩුමතරමේ දෙමළ මිනිස්සුන්ට කියා සිංහල මිනිස්සුන්ටවත් මේ වගේ නිදහසක් නැහැ. අපිට කිසිම ආකාරයකින් මිනිසුන්ට සංවිධානාත්මකව තමුන්ගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න, මේ ප්‍රශ්න ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක අහන්න, ඒවට විසඳුම් දෙන්න කිසිම ආකාරයක අපිට පේන්නේ උත්තරභාවයක්. ඒකෙන් කියන්නේ විසම්මුතියකට, ප්‍රතිවිරුද්ධ මතයකට අද ඉඩ කඩන්න නැහැ. අද එන්න උත්සාහ ගන්නේ රටේ එකම මතයයි තියෙන්නේ, එකම දේශමාන දානාවේ ක්‍රියාත්මක වෙන්නේ. අපේ මේ වෙනකොට ඉතාමත්ම හොඳ ගමනක් යනවා කියලා ලෝකේට
ආයෝජකයින්ට ඒ වගේම ව්‍යාපාරිකින්ට පෙන්වන්න ගන්න උත්සාහයක් පමණයි තියෙන්නේ. ඒ නිසාම මිනිස්සු අද නිහඬව මේ සියල්ල දරාගෙන ඉන්නවා. එහෙම ඉන්න බැරි, එහෙම ඉන්නේ නැති මිනිසුන් යටපත් කරලා, ඒ මිනිසුන් තර්ජනය කරලා, ඒ මිනිසුන්ට විවිධාකාරයේ තාංචි පනවලා, එහෙම නැත්නම් අසෝධන කරවලා මේ සමාජයෙන් ඉහළ ගන්න උත්සාහ ගන්නවා. අපිට පේන දේ තමයි මේ ක්‍රියාවලිය ඇතුලේ අපිට මීට වඩා අපි අපේක්ෂා කරන විකාශයක් අපිට තියෙනවා. මේ නිසා දිනා ගන්න ප්‍රයත්න වෙන්න අවශ්‍යයි. මේ යන ගමන මේ ප්‍රයත්න කරන්නේ අපිට කවදාවත් නිදාස් කියලා දකින්න බෑ. එහෙම දකිනවා නම් මේ කියන වල්බూరు මේ කියන මිනිසුන්ගේ පීඩාකාරී දේ අනුමත කරන පිරිසක් පමණයි කියන්නේ. එහෙම නැත්නම් මේ ඉස්නේට මේ මර්ධනයේට මේ හිංසනයට එකඟ වෙන පිරිසක් පමණයි කියන්නේ. ඒ නිසා අපි දකින්නේ අපිට නිදහස දිනා ගැනීම සඳහා විශාල අරගලයක් කරන්න සිද්ධ වෙනවා. ඊට වඩා විශාල ගමනක් යන්න සිද්ධ වෙනවා. ඊට වඩා කැපකිරීම කරන්න සිද්ධ වෙනවා. ඒ හරහා මේ නිදහස දිනා ගන්න සිද්ධ වෙනවා කියන කාරණා තමයි අපිට කියන්නේ. හමුවෙමු ලබන ඉරිදාත් මධ්‍යම රාත්‍රී 12ට රජත අන්ඩර්ග්‍රවුන්ඩ් තුලින්. මම චානුක සමරසිංහ මහා බ්‍රිතාන්‍යයේ සිට